බලන් ඉඳපු ගමන යන්න තමයි මම රෙඩි වෙන්නේ. ඉතින් බලමුද රෙඩි වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට මුලින් පෙන්නන්නද මම තෙමු එකෙන් දාපු ඕඩර්ස් මොනවද කියලා. මේ පාරන ලොකු ඕඩර් එකක් දැම්මා. මටයි නංගිටයි. එයාගේ මොනවද කියලා මම පස්සේ පෙන්නන්නම්. ඔයාලා බලන් ඉන්න. මම ඔයාලට දැන් පොඩ්ඩක් පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියන එක. ඔන්න බලන්නකෝ. හරිද? මම මේ දාගෙන ඉන්නේ සන්ග්ලාස් දෙකත් මම තෙමු එකෙන් තමයි ඕඩර් කරේ. හරිද? ලස්සනයි නේද? ඔන්න බලන්න. මේක මේ බ්ලවුස් එක ඕඩර් කරේත් මම එකෙන් මම හිතුවට වඩා ලස්සනට ආවා. ඇත්තටම මම මේ මගේ සෙකන්ඩ් ඕඩර් එක මම ගත්ත ඕඩර්ස් දෙකම ඇත්තටම මට සැටිස් වෙන විදියට ලස්සනට ඕඩර්ස් දෙකම හරියට තිබ්බා ගානට ඒ විදියට තිබ්බා. මේ ඉතින් ඔන්න බලන්න දෙවෙනි එක. මේ තියෙන ෂෝට් එක. මම මේවල ෆිට ඕන් ඔයාලට ගේන්නම් ඉස්සරහදී බලන් ඉන්න. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ බලන්න ඕන නම් තව තියෙනවා. මේ තියෙන්නේ cute bag එක. ෂෝට් නේද එක. තව මම බෑග් කවර්ස් දෙකක් ගෙන්නුවා. මේ මගේ එක ෆෝන් එකකට මේක අනිත් එක මේක අනිත් ෆෝන් එකට මම මේ බෑග් කවර් එක ගෙන්නුවා. තව නංගිටත් මම බෑග් කවර්ස් ගෙන්නුවා. තව එයාගේ තව ලුම් වගේක් හරි මට මතක නැහැ කොහොමද කියලා. එයාගේ ඕඩර්ස් වගේක් තියෙනවා. මම ඒ ටිකත් පෙන්නන්නම්. බලාගෙන ඉන්න එහෙනම්. එන්න අපිට දැන් ඇඳුම් ටික පැක් කරගමු එහෙනම්. හිරිමල් වැස්සේ තෙමිලා මහා කෙහෙර සිත්සේ දිලුණා මේදා සනසෙන්න ඕනේ පෙම් හසරල්ලේ මොකේ පිරපිය බන්න ඕනේ නුඹ එක්ක කම්මේ ලෝකේ නුඹමමා වියපත් සරසලා ගෙනියමි දිවිපුරා සදවේ මගේ අමරට එළියනේ පිළිතුරු ඔබගේ ස්නේහීමට ඉඳ ගන්නානේ නුඹෙන්වා හැතවිකු සොයලා මේතින් කිසිදා ඔන්න අපිට දැන් යන්න ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් වෙලාව පාන්දර 1යි ගානක් වෙන්න ඕනි මට මතක විදියට. ඉතින් දැන් අපි කට්ටියම ආසාවෙන් රෙඩි වෙනවා යන්න. අපි හැම අවුරුද්දකම නොවරදවා යන ගමනක් තමයි මේක. අපි දැනට අවුරුදු 20 ගානක ඉඳන් මේ ගමන නොවරදවා යනවා. ඉතින් සීයලාගේ කාලේ ඉඳන් මේ වෙනකන් කන්ටිනියු කරන් ඇවිල්ලා තියෙනවා තාත්තා. ඉතින් අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ විදියටම හැම අවුරුද්දකම නොවරදවා මේ ගමන යන්න.
गिने पूरा पूरा सदरी ඔන්න අපි තලවිල සාන්තානා දේවස්ථානයට තමයි අපි ආවේ. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේතනේ ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට අපි දවස් 4ක් තලවිල පුදුබිමේ ඉන්නවා. ඉතින් අපි ඉන්න ගෙවල් ටික තමයි මේ තියෙන්නේ. අපේ ගොඩක් කට්ටිය ආවා. එයාලා අපි කට්ටියම මේ ගෙවල් වල තමයි අපි ඉන්නේ. වෙනම අපිට වෙන ගයක් අපි කිචන් එකට ගන්නවා. තෙමිලා මහා කෙහෙර සිත්සේ දිලුණා මේද සනසෙන්න ඕනේ පෙම් හසරල්ලේ මගේ දුරපිය බන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹවම පියපත් සරසලා ගෙනේ මිදිවි පුරා පුර සඳවී මගේ අඹරට එළියනේ තුරු ඔබගේ ස්නේහේ මට ඉඳ ගන්න ඕනේ නුඹෙන්වා නැතවෙ කුසොයලා මේතින් කිසිදා විනෝදය වගේම ආගමික වතාවන් වලත් අපි යෙදෙනවා. ඉතින් අපේ මුල් දැන තමයි ආගමික වතාවන් වල යෙදෙන එක. ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා ආගමික දේවල් අපි කරද්දී. ඒ කියන්නේ අපිට පල්ලියේදී එහෙම අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න තහනම්. ඒ නිසා අපිට මේ දේවල් වීඩියෝ කරගන්න බෑ. Hai. Ninden නැගිටලා. Hi. Say hi. Hi Nene. කවුද? කට්ටියද? කට්ටිය දොයිනේ. එයාලට මහන්සි හින්දා දොයි. බබා දොයන්නේ නැගිටේ. හසරල්ලේ මුකේ දුරපිය බන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹවම Sitte
තනිකම මකනවා උඹ තාමත් දොරකඩ ඉන්නව දැනෙනවා රැහිනන්න විදින් ඉන්නවා සංසාර මාරුත්තේ කිමන් හරි නාලන්දේ සැලවිත මාමේ තියා නීද මරණමා සිටු किया कोई ඔබේ ප්‍රේම ආලිංගනේ ගීතරාවේ දැනුණා සොඳුරු දෙහදරන් සත්සරේ මහදේ වෙලෙනා ඔබ මගේ සීනේ දිරුණා මිහිරාවියේ මාගේ නීල දැසේ තුටුවා ඔබේ ප්‍රේම ආලිංගනේ රාවේ දැනුණා සොඳුරු දෙහදරන් සත්සරේ මහදේ වෙලෙනා ඔබ මගේ සීනේ දිරුණා මිහිරාවියේ මාගේ මුලකුරු ඔබයි මාගේ සිනහසේ හෝඩියේ පිංචිලාලිය වූදිනේ සිත පෙම්පරන මං සොයන මා ජීවිතේ අනිමිසේ බැඳුනා නිල්නෙත් යුගමා come with the season. Dressing in story, she might be the reason. Call her Markella, the skin tone is cinnamon. Riding the train up to Ella, we even. Repping the country, been put on the map, and there's no need to cap that. I'm king like a Caesar. Penning it bluntly, I'm whipping and tracking. There's no need to lack that. My chain like a freezer. Hey, Sri Lanka back like we never left. Prince hold it.
කෙලියට ගිනි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු බෙරෙන් ഘോഷක බෙරනාදේ යක්කුත් පිටියට ආවා පන්දන් කෙලියට ගිනි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු බෙරෙන් ഘോഷක බෙරනාදේ යක්කුත් පිටියට ආවා මතක පොත විවර කර මෙත් වලින් ඔබ බලා හිතටගෙන අරමුණට නුවණින් යමු සමා Never, never, never be apart. Only in love, got to play. We're just friends, what are you saying? There's another, nobody mine. නියරට මවනවා අපතලේ වූ කතා